ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට නිමවට පත්වුණු 2020 ලෝක කුසලාන අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇෆ්ගනිස්තානයේ සමගින් තරඟාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණත් මැද පෙරදිග රටවල් වල මේ දිනවලදී ක්‍රියාත්මක වන යුද්ධමය වාතාවරණය හේතුවෙන් එම තරඟයේ දින නොමැතිව කල් දැමීමට දෙරට හිම ක්‍රිකට් ආයතනය තීරණයක් ගත්තා. ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රීමියර් ලීගයේ තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිතව ඇති නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බොහෝ දුරට මීළඟ සංචාරයේ එළඹෙන මැයි හෝ ජුනි මාසවලදී ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. ඉතින් එම නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාස 3ක පමණ කාලයක් ඉදිරිව තිබෙනවා තමන්ගේ පසුපෙළ ඉතාමත් හොඳින් ශක්තිමත් කර ගැනීමට. ඉතින් එම නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවත් ක්‍රිකට් ලීගයක් මෙම වසරේ හඳුන්වා දීමට සූදානම්ෙන් පසු වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමුවරට ලංකා යූත් ලීගයේ නමින් නව යොවුන් තරඟාවලියක් මෙම වසරේදී ආරම්භ කිරීමට නියමිත බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙම තරඟාවලියට වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් පමණක් එක් කර ගැනීමට කටයුතු කරන බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සඳහන් කොට තිබෙන්නේ. මෙහිදී කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති මෙම තරඟාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 16 දෙනෙකු හෝ 18 දෙනෙකුගෙන් සමන්විත සංචිත නිර්මාණය කිරීමට අවසර හිමිව තිබෙනවා. ඊට අමතරව එම එක් සංචිතයට විදේශීය වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් 5 දෙනෙකු එක් කර ගැනීමටද මේ වන විට අවසර ලබා දී ඇති බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කොට තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකින් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. කෙසේ වෙතත් මෙම තරඟාවලිය පැවැත්වෙන ආකෘතිය සහ මෙම තරඟාවලිය පැවැත්වෙන දින පිළිබඳ තවමත් ක්‍රිකට් ආයතනය විසින් නිල දැනුම් දීමක් සිදු කොට නැහැ. ඉතින් මේ පිළිබඳ ලැබෙන තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම් සිටිනවා. subscribe කරලා දිගටම නැදලින්න අපේ YouTube නාලිකාවත් සමග. එනම් හැම කෙනෙකුටම සුබ දවසක්.